කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය ගැන කතා කරපුවා අපි මීට පෙර වැඩසටහනදී කතා කරේ කොම්පෝස්ට් නිෂ්පාදනයේ පියවරයන් ගැන. ඒ කියන්නේ කොම්පෝස්ට් ගොඩක් නිෂ්පාදනය කරනකොට කොහොමද පළවෙනි පියවර, පළවෙනි තට්ටුව, දෙවෙනි තට්ටුව, ඒ වගේ මේකට මුහුන් කවලම් කිරීම, ඒ වගේම තත් වෙන උසස් කොම්පෝස්ට් සකස් කර ගැනීමේදී අවශ්‍ය වෙන කරුණු කාරණා ගැන තමයි කතා කරන්නේ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ වැඩසටහන තුළින් කොම්පෝස්ට්යේ තිබිය යුතු තත්ත්වයන් හා ඇසුරුම් පිළිබඳවත්, ඒ වගේම තමයි උසස් තත්ත්වයේ කොම්පෝස්ට් නිපදවා ගන්න ආකාරය පිළිබඳව තමයි මේ වැඩසටහන තුළින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නියම ප්‍රමිතීන්ට සකස් කළ කොම්පෝස්ට් පොහොරවල එයට ආවේනික වූ ලක්ෂණ අඩංගු වෙනවා. විශේෂයෙන් භෞතික රසායනික ලක්ෂණ හා අහිතකර ශුද්‍රජීවීන් පිළිබඳව මෙහිදී අප දැනගත යුතු වෙනවා. මෙහිදී භෞතික ලක්ෂණ මේ ආකාරයෙන් සඳහන් කළ හැකියි. කොම්පෝස්ට්වල පැහැය දුඹුරු අලු පැහැයට හුරු තද කළු පැහැයක් විය යුතුයි. කාමර උෂ්ණත්වය යටතේ අවම වශයෙන් මාස 12ක් පමණ ගබඩා කරගත හැකි අන්දමට තිබිය යුතුයි. නියම ප්‍රමිතීන්ට අනුව සකස් කළ කොම්පෝස්ට්වල තිබිය යුතු තෙතමන ප්‍රමාණය වියලි බරෙන් 25%කට අඩු ප්‍රමාණයක් විය යුතුයි. කොම්පෝස්ට්වල අප්‍රසන්න දුඟදක් නොතිබිය යුතුයි. කොම්පෝස්ට්වල අංශුවලද නියමිත ප්‍රමාණයක්ද තිබෙනවා. එය මිලිමීටර් 4 දැලෙන් හැලූ විට 2%කට වඩා දැලේ ඉතුරු නොවිය යුතු ප්‍රමාණයයි. කොම්පෝස්ට්වල අඩංගු වැලි ප්‍රමාණය 10%කට අඩු ප්‍රමාණයක් විය යුතුයි. භෞතික වශයෙන් ගත්තහම මේ පැහැය, වැලි ප්‍රමාණය, ඒ වගේ දේවල් ඔක්කොම මම හිතන්නේ සාර්ථකව නිෂ්පාදනයේදී පවත්වා ගන්න ඕන. ඒ වගේම මේ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ඇත්තටම රසායනික ලක්ෂණ වශයෙන් අපි ගත්තොත් ඇත්තටම මේවා තියෙන pH අගය 6.5 ඉඳලා 8.5 දක්වා වගේ තිබීම වැදගත්. ඒ වගේම මේවා තියෙන කාබන් නයිට්‍රජන් අතර අනුපාතය අපි ගත්තොත් 10 ඉඳලා 25 දක්වා විතර වගේ තමයි අපි මේ නිෂ්පාදනයේදී මේකට නිර්දේශ කරලා තියෙන්නේ. ඒක නිසා යම්කිසි කෙනෙක් නිෂ්පාදනයේදී මේ Tamanට නිෂ්පාදනය කරන කොම්පෝස්ට් වල තත්ත්ව ලබා ගන්න නම් මම හිතන්නේ මේක තමන් නිෂ්පාදනය කළා ඒවා රසායනාගාරයකට දීලා විශ්ලේෂණය කරගෙන මේ තමන්ගේ නිෂ්පාදනය කරපු කොම්පෝස්ට් ඒ තත්ත්වය යටතේ තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන. කොම්පෝස්ට් පොහොරවල එහි මුළු බරින් අඩංගු විය යුතු පෝෂණ පදාර්ථ ප්‍රතිශත ප්‍රමාණයන් මෙලෙස දැක්විය හැකියි. කාබන් 20%ක්, නයිට්‍රජන් 1%ක්, පොස්පරස් 0.5%ක්, පොටෑසියම් 1%ක්, මැග්නීසියම් 0.5%ක්, කැල්සියම් 0.7%ක් වශයෙන්ය. ඒ වගේම කොම්පෝස්ට් වල අඩංගු විය හැකි බැර ලෝහ උපරිම ප්‍රමාණය දසලක්ෂයකට කොටස් වශයෙන් මෙසේ සඳහන් කළ හැකියි. කැඩ්මියම් කොටස් 10ක්, ක්‍රෝමියම් කොටස් 1000ක්, තඹ කොටස් 400ක්, ඊයම් කොටස් 250ක්, රසදිය කොටස් 2ක්, නිකල් කොටස් 100ක්, තුත්තනාගම් කොටස් 1000ක් වශයෙන් වෙනවා. සාමාන්‍යයෙන් මේ වෙන්නේ ශුද්ධ ජීවීන් බොහෝ විට ගොඩක් වෙලාවට මේ අපේ වගා ක්‍රම වලට ඉතාම වැදගත්. ඒක නිසා මම හිතන්නේ මේ සල්මොනෙල්ලා වගේ විෂ සහිත දේවල් මම හිතන්නේ ශුද්ධ ජීවීන් නොතිබිය යුතුයි. ඒ නිසා මේවා දීලා මම හිතන්නේ යම්කිසි ස්ථානයකට ඒ කියන්නේ රසායනාගාරයකට දීලා මේකේ තියෙන තත්ත්ව පිළිබඳව භෞතික රසායනික ජීවිත්‍යාත්මක ලක්ෂණ සියල්ලම මම හිතන්නේ පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ විදිහට නියම තත්ත්වය යටතේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා නම් ඉතාම වැදගත්. මොකද විශේෂයෙන්ම මේවා වාණිජ්‍යකරණය කිරීමේදී මෙම තත්ත්ව පිළිබඳව මම හිතන්නේ දැන් සැලකිලිමත් වෙනවා. ඒ වගේම තව දුරටත් සමහරු මම හිතන්නේ මේවා මේ කොම්පෝස්ට් විවිධ පිට රටවලට අපනයනය කරන අන්න ඒ අවස්ථාවලදී මේ තත්ත්ව පිළිබඳව තාමත්ම සැලකිලිමත් විය යුතුයි. කොම්පෝස්ට් පොහොර ඇසිරීමේදී පොලිප්‍රොපලීන් බෑගයක ඇතුළත මිලි මයික්‍රෝන 37.5ක අවම ඝනකමක් සහිත පොලිතීන් ආවරණයක ඇසිරීම කළ යුතු වෙනවා. කිලෝග්‍රෑම් 1ක්, 2ක්, 5ක්, 10ක්, 20ක්, 25ක් වශයෙන් මෙම ඇසුරුම් සකස් කළ හැකියි. ඇසුරුමක විශේෂයෙන් නිෂ්පාදකයාගේ නම සහ ලිපිනයත්, වෙළඳ නාමය සහ වෙළඳ ලකුණත්, නිෂ්පාදිත දිනයත්, ශුද්ධ බරත් සඳහන්ව තිබිය යුතුයි. මීට අමතරව
ගබඩා කිරීමට හා පාවිච්චයට උපදෙස්ද භාවිතා කළ අමුද්‍රව්‍යද කල් ඉකුත්වන දිනය සහ තෙතමනේද සටහන්ව තිබීම වැදගත් වෙනවා. අඩංගු නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් හා කාබන් ප්‍රතිශතයන් වශයෙන්ද සටහන් විය යුතු වෙනවා.